සුබ දවසක් වේවා. චූටි පැටියෙක් ඉපදුනාට පස්සේ අපි ආව පරිසරයට සමීප කරනවානේ. ඉතින් මං හිතනවා මුලින්ම අපි යාට කියලා දෙන පාඩම තමයි මේ අපට පරිසරයේ ඉන්න සත්තු සම්බන්ධයෙන් කියලා. අපි එක පෙන්නනවා සත්තුන් එළියට අරන් ළඟ පුතේ කාක්කෙක් අන්න සමනලේ. ඔය වගේ ඉතින් චූටි කාලේ ඉඳන්ම අපි යාට එක සත්තු කියලා දෙනවානේ. ඉතින් මං අද කතා කරන්න ආවේ මම කොහොමද මගේ පැටියට සත්තු කියලා දුන්නේ සහ ඒගොල්ලන්ගේ ශබ්ද ගැන කියලා දුන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකත් අලුත් අම්මා කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි. චූටි බබෙක්ට මේ වගේ දේවල් කියලා දෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. මම පාවිච්චි කරපු පොඩි ටිප්ස් මම දැන් කියන්නම්. පළවෙනිම එක තමයි මුලින්ම එයා එළියට අරගෙන ගිහිල්ලා ආවට පරිසරය පෙන්වනවා. ඉතින් ස්වභාවිකව ඒ අත්දැකීම අපි ඒකට ලබා දෙනවා. ලේන්නු පෙන්නනවා, කුරුල්ලෝ පෙන්නනවා. එතකොට ඒ වගේම බල්ලෝ, පූසෝ ඒ වගේ ආවට පරිසරයේ නිතර දකින්න ඉන්න සත්තු එයා අඳුර ගන්නවා. ඒ වගේ අපි නිතර පෙන්න ඒගොල්ලෝ පෙන්නන ගමන් මේගොල්ලන්ගේ ශබ්දත් අපි කියන්න ගත්තා. අර ඥාව් ඒ වගේ අපි ඉතින් අර ඒ සතාව පෙන්න ඒ ශබ්ද කියනවා. එතකොට එයාට ඒක නිතර ඇහෙනකොට ඒක හොඳට මතක ඉන්නා වගේම එයා කතා ගන්න try කරන කාලේ එයා මේ සතාව අඳුර ගන්නවා. බව්වා අපි ඉතින් එහෙමනේ කියන්නේ. ඒ වගේ සතුන් අඳුර ගන්නවා. ඊළඟට මම එයාට තව සතු ගැන අවබෝධයක් ලබා දෙන්න මෙන්න මේ වගේ චූටි puppets finger puppet පාවිච්චි කරා. මේ වගේ 5ක් විතර මම ඕඩර් කරගත්තා. මේ වගේ ඇඟිල්ලට දාලා තියෙන ස්ටෝරීස් කියන වෙලාවටත් මෙන්න මේවා මෙහෙම දාගෙන ඉතින් මේ යාට ඒ දේවල් කියලා දුන්නා. එතකොට දැන් මේ වගේ සතුන්ගේ නම monkey කිව්වහම ස්ටෝරි එකක් කියනකොට මෙයාවත් පෙන්නනකොට මම හිතනවා ඒක තව යාට මතක තියාගන්න ලේසි වෙනවා ඇති කියලා. ළඟට මම පාවිච්චි කරපු ටිප් එක තමයි මෙන්න මේ වගේ සත්තු දැන් මේ වගේ නම් කෑලිත් නෑ මේ පේනවා ෆෝම් ෂීට් වලින් අපිට නිතර දකින්න නැති සත්තු වෙනවනේ අපේ පරිසරයේ පෙන්වන්න. අන්න ඒ වගේ මෙහෙම සත්තු ටිකක් ඕඩර් කරා 10 දෙනෙක් වගේ මම ගත්තා. මේ ෆෝම් ෂීට් වලින් කරන්නේ මේ Facebook page වල ගොඩක් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සත්තු 10 දෙනෙක් අරගෙන ඒක මම අපිට නිතරම පේන තැන් තියෙන දැන් අපි ලිවිං ඒරියා එකේ නිතර ඉන්නවනේ. එතකොට මං එතන බිත්ති එක තමයි මේ කැලේව බබාට ගලවන්න බැරි චුට්ටක් කුසින් ගොඩාක් කුසකිනුත් නෙවෙයි. එතකොට නිතරම අපි අත් එක්ක කතා කර ඉන්න ගම දැන් මේ අපි එක්ක සතෙක් නෑ රැප් දැන් පැරට් වැලේව කියන්නේ නිතර පුතා කෝ පැරට් අපිට පෙන්නන්න පැරට් කොතනද ඉන්නේ කියලා එහෙම කියලා මම නිතර මෙයාට කියනවා. එතකොට එයා මේ සතාව අඳුර ගන්නවා. දැන් මං දන්නවා දවස් 3-4ක් යනකොට මෙයාට මතකයි දැන් පැරට් කතා කරන්න බෑ මේ වයස. මං කියන්නේ අවුරුදු දෙකට කලින් බබාව අවුරුදු 1.5ක වගේ කාලේ. ඉතින් දැන් මෙයා දන්නේ නැති වුණත් මෙයා ඉන්න තැන ගැන මෙයා දන්නවා. දැන් මම දන්නවා මෙයාව දැන් අඳුරනවා. ගලේට සමහරලාට අපි ස්ටෝරීස් කියනකොට පොත්වලිනුත් හිටියොත් පැරට්ව පෙන්නනවා, මතක් කරනවා අපි බිත්ති අලවලා ඉන්නේ. එහෙම ගලේට අපි සින්දු කියනවා මෙයා ගැන, එයා ෆ්ලයි කරන විදිය, එක දේවල් අනුකරණය කරනවා. ඉතින් ඔය වගේ ටික කාලයක් දැන් දවස් 3-4ක්ම එක සතෙක් ගැන විතරක් මම කියනවා. දැන් මෙයාව පුළුවන් කියලා දැනගත්තාම ඊට පස්සෙම තව සතෙක් බලනවා. ඒ කියන්නේ මෙයාත් ඉන්නවා ඊළඟට තව එක්කෙනෙක් අල්ලනවා. එතකොට එයාට දැන් අලුත් එක්කෙනාවත් කියනවා එයායි මෙයයි ගැන ඔන්න කතා කරනවා. මේ බලන්නකො green color ඔය වගේ අපි colors චුට්ට නිතරම ඉතින් කතා කරනකොට ඒ වගේ දේවලුත් කියනවා. මේ පුතා red beak එකක් තියෙනවා එයාට. මේ green color wow එහෙම කියලා කියනකොට ඉතින් බලනවා ඒගොල්ලෝ. ඒක දිහාම බලනවා නෙවෙයි මං කියන්නේ. ඒක අර නිතරම පේන තැනකින් තිබ්බාම එයා සෙල්ලම් කර ඉන්න ගමන් අපිට අර ඒවා පෙන්වන්න පුළුවන්. ඒ වගේ ටිප්ස් උත් මම පාවිච්චි කරා. ඊළඟට මම පාවිච්චි කරේ මෙන්න මේ toys. ගොඩක් ඉතින් අපි soft toys ගන්නවානේ. ඒ toys ගන්නකොට මෙන්න මේ වගේ සත්තු ඉන්න ඒවත් ඔයගොල්ලෝ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පාවිච්චි කරන ගමන් මම ඒවත් මේ ජිරාෆ් කෙනෙක් ඒ වගේ ඉතින් චූටි ටොයිස් දෙන ගමනොත් මේවත් නම් මතක් කර කියනවා. මේ බලන්නකො මෙයා කොහොමද කෑ ගහන්නේ එහෙම කිය අපි සවුන්ඩ්ස් උත් නිතරම කියනවා. මේ ලයන් කියනවා. එහෙම කියනකොට එයාත් අනිවාර්යයෙන් මේ ශබ්ද කතා කරන කාල වෙනකොට ඉතින් අනුකරණය කරනවා. ඒකත් මම පාවිච්චි කරපු තවත් ටිප් එකක්. ඊළඟ එක තමයි මෙන්න මේ වගේ බෝඩ් එකක්. මේකේ ඉන්නේ මේක අපි ඒගොල්ලන්ට නිතරම දකින්න ඉන්න සත්තුත් ඉන්නවා. එහෙම නැති සත්තුත් ඉන්නවා. මෙන්න මේ වගේ පීසස් ටිකක් තියෙනවා. අපිට තියෙන්නේ මේ හරියක මේ කුඩින් මෙහෙම තියන්න. ඉතින් මේක දැන් අවුරුදු 2ක් නේ බබාට. එතකොට මේ සත්වය අඳුරනා වගේම හරියට මේ වොඩි මේගොල්ලොන් හරියට ෆික්ස් කරනවා. ඉතින් ඒ ෆික්ස් කරන ගමන් මේ සත්තුන්ගේ නම් කියලා දෙනවා. ඊට පස්සේ ඔක්කොම කෑලි ටික මම ගලවලා පුතා ජිරාෆ්ට යාළුවෙක් වෙලා දෙන්න. කො මේ ඉන්නේ ජිරාෆ් අපි මේ ජිරාෆ් ගාවින් තියමු. ඒ වගේ ඉතින් දේවල් කතා කිය මේ හරි එක්කෙනා ළඟට මේ සතාව මැච් කරන්න. ඒ වගේ චූටි ඇක්ටිවිටීස් උත් මේ වගේ බෝඩ් වලින් පුළුවන්. ඉතින් මේ
වගේ එක සත්තු බෝඩ් එකකට ගන්න පුළුවන්. මේ ලොකු ගාණක් වෙන්නෙත් නෑ. මේක මේ කාඩ්බෝඩ් බෝඩ් එකක්. හැබැයි හයියයි සේෆ්ටි එක ගැන අනිවාර්යෙන් හිතන්න. මේ පින් එක උනත් එහෙම අර ගැලවෙන්නේ නෑ. මේ ගොඩක් මම ඒක අනිවාර්යෙන් බලලමයි ගත්තේ. මේ ඒ වගේ මේ ගොඩක් සේෆ්ටි ඉතින් මේවා මේ සහ අර හප්පලා පොඩි කරලා ඉක්මනට නාස්ති කරන්න බෑ ඉතින්. මේකත් දැන් නවලා තියෙන්නේ. හැබැයි ඉතින් එහෙම අර ඒ වුණත් මේවා ගැලවෙන්නේ නැහැ. ඉතින් අපි සෙල්ලම් කරලා චුට්ටක් කළා ඒක අයින් කරන්න. ඉතින් ඕගොල්ලෝ ලොකු වෙලාවක් දීලා තිබ්බොත් නේ ඕක හලලා ඉරලා දාන්න try කරන්න. ඒ නිසා අර නිතරම ඒවා දෙන්න. හැබැයි පාවිච්චි කරලා ටක් ගාලා අයින් කරන්න. නැත්නම් ඒගොල්ලෝ ඒකට ආසත් නැති වෙනවා. හැම වෙලේම මේක දීලම එයාගේ toy box එක ඇතුලේ දාලා තිබුණොත් අර නිතරම දකින්නකොට ඒගොල්ලෝ ඒකට ආස නැහැ. ඒ නිසා toy එක දීලා ටික වෙලාවක් සෙල්ලම් කරලා ඒක ඇති කියලා අපිට තේරුණාම එයා ඒක රිජෙක්ට් කරනකොට ටක් ගාලා අපි අයින් කරලා වෙනතනකින් තියනවා. ඊළඟට මම පාවිච්චි කරා මෙන්න මේ වෝටර් මැට් එක. මේක තමයි අර මුලින්ම ගත්ත toy එක අපි. ඉතින් මේකෙත් ඉන්නවනේ මේ ෆිෂ් එහෙම මුලින්ම අඳුරගත්ත සත්ත්වය තමයි ෆිෂ්. දැන් මේකේ මේ වතුර දැම්මම මේගොල්ලෝ එහෙට මෙහෙට මූව් වෙනවා. ඉතින් ෆිෂ් අඳුරගත්තා. ඊට පස්සේ මෙතන ඉන්නවා තව ටෝටිස්. ඊට පස්සේ ටෝටිස් වල ස්ටාර් ෆිෂ් ඔය වගේ ඔක්ටපස් ඔය වගේ ඉතින් චූටි මේ සී හෝස් ඔය වගේ චූටි සත්තු ඊට පස්සේ මේ වගේ ඒවා පාවිච්චි කරා. ඉතින් එයා සෙල්ලම් කරනකොට අපි මෙයා එහෙම කියලා දෙන්නවා නිතර. එතකොට ආයෙකට ඔබට ගන්නවා සහ මතක හිටිනවා. අපි ආව සූ එකටත් එක් කරගෙන ගියා. හැබැයි එයා එක් කරගෙන යනකොට නම් අවුරුදු මාස 8ක් වගේ. එතකොට එයාට ලොකු තේරුමක් නැහැ ඉතින් සත්තු. හැබැයි ඒගොල්ලෝ එයා සත්තු කියන්නේ මේ නම් එහෙම නොදන්නවා වුණාට දැන් එලිෆන්ට් පෙන්නවා අපි. එතකොට පැරට් ඒ වගේ එයා අර දන්න සත්තු ටිකක් ඉන්නවනේ. ඉතින් අර මුළු දවස් මේක පුරාවිද සත්තු පෙන්වන්නේ නැහැ. ඉතින් පොඩි වෙලාවක් අර එයා දන්න සත්තු ළඟ වැඩි වෙලාවක් තියාගෙන ඒගොල්ලොන්ව පෙන්වනවා. ඉතින් ඒකත් මම හිතනවා මතක තියාගන්න. දැන් අපි රූප වලින් දකින්න ඒගොල්ලන්ගේ අර කාටුන් වගේ නේ. ඉතින් දැන් ලයන් කිව්වම මේක හරි කියුට් උනාට ඇත්තම ලයන් කෙනෙක් දැක්කම එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ආට අර මේ ඇත්තම සතා වඳුර ගන්නත් ඒක ගොඩක් උදව් වෙයි කියලා මම හිතනවා. ඉතින් එයා රූපෙකින් මේ ලයන් වඳුරනවා සහ ටීවී එකේ අපි මොනවා හරි දැක්කම සත්තු හිටියොත් යාය සතා වඳුරනවා. හැබැයි මුල් දවස්වල නම් තිබුණා දැන් කකුල අතර සතෙක් එයාට ඩොග්ද එතකොට හෝස් කෙනෙක්ද අර ඒ වගේ කවුද එහෙම අඳුර ගන්න බෑ. ඉතින් එයා දන්නේ ඩොග් නේ. ඉතින් ඒ සයිස් එකේ වගේ හිටියොත් එයාට ඩොග් කියලා තමයි කියන්නේ. තවත් දෙකීමක් තියෙනවා අර මේ බල්ලෝ ඉන්නේ කළුයි සුදුයි මම ඒගොල්ලන්ගේ නම නම් දන්නේ නැහැ. ඒකේ ඒ සතෙක්ව දැක්කම මෙයාට කව් ගැන අපි කියලා දීලා තිබ්බ පින්තූරේ කව්ගේ පාටත් ඒක කළුයි සුදුයි. ඉතින් එයා දැක්ක ගමන් අර බල්ලට කව් කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේ පොඩි දේවල් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් මේගොල්ලෝ දැන් එතකොට අපි දන්නවනේ ඒක අඳුරගෙන තියෙන විදිය. ඒ නිසා අර ස්වභාවික සහ කාටුන් දෙකේම අපිට ඒගොල්ලන්ට ඒක කියලා දෙන එක මම හිතනවා ඉතින් ඒක හොඳයි කියලා. ඒ වගේම තමයි ඊළඟට මම පාවිච්චි කරේ යාගේ ප්ලේ මැට් එක. එයාට ගත්ත ප්ලේ මැට් එකේ ගොඩක් ඇනිමල්ස් තමයි තිබුණේ. ඉතින් ඒ නිසා නිතරම එයා මැට් එකේ දැම්මම අපි පෙන්නනවා මේ පුතලය මේකෝ එහෙම කියලා අපි දැන් සත්තු 3-4 දෙනෙක් කියන්නේ එක දවසකට එක සතෙක් පෙන්වනවා කියන්නේ මෙතන ඉන්නේ. එතකොට ඒ අන්තර ගන්නවා මෙතන තමයි මෙයා ඉන්නේ. ඒක තව අපි දැනගෙන මේ රූප වෙනපුවා මේ තමයි අම්ම එදා කියලා දීපු සතා කියලා ඒගොල්ලන්ට මතක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මැට් එකේ සත්තුත් පෙන්න මම ඒකේ වීඩියෝස් ඇඩ් කරන්න. සත්තුත් පෙන්න එයාට නම් කියලා දුන්නා සහ මැට් එක ආධාරයෙන් මම සත්තුන්ගේ මේ ශබ්ද අනුකරණය කරා. ගොඩක් වෙලාවට දැන් ලයන් කෙනෙක් ඉන්නවා නම් එතන දැන් මෙයක් ඉන්නවා, ටෝයි එකකුත් තියෙනවා, මැට් එකේ තියෙනවා. ඉතින් එකම සතා තව 3-4 දෙනකින් අපිට හම්බ වෙනවනේ. ඉතින් එතකොට ඒක නිතර කියද්දි මතකයි. ඉතින් ඒ වගේ කියලා දීලා මතක් කරලා දැන් එයාට අවුරුදු 2ක් වෙන්නේ. එයා මේ වෙනකොට සතු 15කට වගේ ආසන් ප්‍රමාණයක් දන්නවා සහ ඒගොල්ලන්ගේ ශබ්දත් ගොඩාක් එයාට මතකයි සහ කිව්වහම එයා අනුකරණය කරනවා. කව්? ජිරාෆ්? Yay! Zip! Duck! Duck. Sheep. Yes, sheep. Duck. Quack. Quack. Very good. Duck. Owl. 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 Very good. And cock. Cock.
good. Now show me a rabbit. Where's rabbit? Yay, very good. Rabbit. එතකොට නාව කොහොමද කරගන්නේ? No. බව? බෝ. එතකොට කාකා. එතකොට කව්. කොහ? තාරාව ඩක්. Quack. Quack කියනනේ. ඉතින් ඔය විදිහට තමයි මම ඇනිමල් එක්ස්පීරියන්ස් එක බබාට දුන්නේ සහ ඒගොල්ලන්ගේ සවුන්ඩ්ස් ඉමිටේට් කරන්න එයාට කියලා දුන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක අලුත් අම්මලාට ගොඩක් වැදගත් වෙයි කියලා. චුටි බබාලාට මේ වගේ උගන්වන දේවල් වලට පොඩි ටිප්ස් ටිකක් ගන්න. ඉතින් ආදරෙන් මතක් කරනවා අපේ ස්මාර්ට් බේබී YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයගලන්ට මේ වගේ අලුත් වටින වීඩියෝස් එක එකතු වෙන්න පුළුවන්. ඒ වගේම ස්මාර්ට් බේබී අපේ Facebook group එකක් තියෙනවා. බබාලාත් එක්ක කරන activities group එක හරහා ඔයගලන්ට post කරන්නත් පුළුවන්. ඉතින් group එකටත් add වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. ස්තුතියි.